අයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා මිනිසා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අපි 16 පෙට්ටියේ වීඩියෝ සීරීස් එක පටන් ගත්තට පස්සේ බොහෝ දෙනෙක් අපෙන් කරපු ඉල්ලීමක් තමයි මේ 16 පෙට්ටියේ කට්ටි බෙදීමක් කරලා පෙන්වන්න අපිට. 16 පෙට්ටියෙන් කොහොමද කට්ටි බෙදාගන්නේ කියන එක පෙන්වන්න කියලා. ඉතින් අද අපි සූදානම් වෙන්නේ 16 පෙට්ටියෙන් කට්ටි බෙදීමක් සිදු කරන්න. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකටම ගිහිල්ලා බලමු 16 පෙට්ටියෙන් කොහොමද කට්ටි බෙදීමක් කරන්න කියලා. ඉතින් මිමසා YouTube channel එක ඔබ තාම subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම like එකක් comment එකක් දාලා තියාගන්නත් අමතක කරන්න එපා කියන එකත් මතක් කරනවා. එහෙනම් අපි යන් වීඩියෝ එකට අද 16 පෙට්ටියෙන් කොහොමද මිමස ජනපදයක් කට්ටි බෙදන්නේ කියන එක බලන්න. හරි. අපි දැන් අපේ මේ 16 පෙට්ටිය ගාවට ඇවිල්ලා තියෙන කට්ටි බෙදන්න සූදානම් කරගෙන තියෙන. එතකොට අපි මේ වගේ රාමු 8 පෙට්ටියකට තමයි කට්ටි බෙදීම කරන්න සූදානම් වෙලා තියෙන්නේ. අපි මේ රාමු ටික ඉවත් කරගෙන තියෙනවා මේ පෙට්ටියේ. ඒ වගේම අපි මේකට ගාඩ් පටිය වසලා දාගමු. ඒ කියන්නේ ගාඩ් පටිය මේ විදිහට කට ආවරණ වෙන විදිහට දාගමු. දාලා ඉතින් මේ පෙට්ටිය සූදානම් කරගමු මුලින්ම. ඊට පස්සේ අපි බලමු මේ ජනපදේ කොහොමද තත්ත්වය කියලා. අපි මේකේ පැණි පෙට්ටියක් තියලා තියෙනවා. අතිරේක ආහාර ලබා දෙන්න තමයි පැණි පෙට්ටිය තියලා තිබ්බේ. නමුත් මේ වෙන විට යාලා මේකේ පැණි වදත් කීපයක් බැඳලා තියෙනවා. ඔබට පේනවද දන්නේ නැහැ මේ කොටසේ පැණි වද කීපයක් බැඳලා තියෙනවා. නමුත් පැණි රැස් කිරීමක් තාම සිදු කරලා නැහැ. මොකද මේ වර්ධක කාලයම නොවන නිසා අපි මුලින්ම මේ පැණි පෙට්ටිය ඉවත් කරගමු. විදිහට උඩන් ලෑල්ලේ වහලා මේ පැණි පෙට්ටිය මුලින්ම ඉවත් කරගෙන ඉමු. දැන් මේ රාමු 16 පෙට්ටියේ මෙයාලා වද බැඳලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11යි 11 වද 11ක් බැඳලා තියෙනවා. මේකේ දැනට මම පූර්ව පරීක්ෂාවක් කරා මේ ජනපදේ. එතකොට මේකෙදි දැක ගන්න හම්බුණා පිරිමි සත්තු ඉන්නවා. ඒ වගේම මේ පිරිමි සත්තුන්ගේ කෝෂ දැක ගන්න හම්බුණා. ඒ නිසා තමයි මම මේ අහේනි කාලේ වුණත් ඔයාලට මේකේ වීඩියෝ එකක් ගේන්න ඕනේ කියලා කල්පනා කරේ. මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක අහේනි කාලේදී කිරි මෙච්චර සුදුසු නැහැ. මම දැන් මේකේ පිරිමැස්සෝ ඉන්න නිසා තමයි මේ කට්ටි බෙදීමක් කරන්න ඕනේ කියලා කල්පනා කරේ. මේ වර්ධක කාලේදී අනිවාර්යෙන් සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔබ තෝරාගත යුත්තේ හොඳින් ඉරු එළිය වැටෙන පැහැපත් දවසක්. ඒ වගේම පැහැපත් දවසක හවස් වරුව තමයි තෝරාගත යුත්තේ. මොකද හවස් වරුව වන විට ජනපදයෙන් එළියට ගිහිල්ලා ඉන්න මැස්සෝ බහුතරයක් ජනපදයේ තුලට ඇතුල් වෙලා තියෙන නිසා සේවක බිඟුන්ගේ හිඟයක් වෙන්නේ නැහැ ජනපදයට අපි වෙන් කරන කොටසට. අපි ඉස්සල්ලාම මේ හිස් රාමු කීපයක් ඉවත් කරගමු මේ ප්‍රදේශයෙන්. අපිට මේ වැඩේ පහසු කරගන්න ඉඩ සලසා ගන්න අවශ්‍ය නිසා හිස් රාමු දෙකක් මම ඉවත් කරගන්නවා. මෙතෙන්ට බිදුල් ලෑල්ල දාලා තියෙනවා. බිදුල් ලෑල්ල මම මේ විදිහට පසෙකට කරගන්නවා. බිදුල් ලෑල්ලත් එක්කම හිස් රාමුවක් තියෙනවා. ඒ හිස් රාමුවත් මම ඉවත් කරගන්නවා දැනට. අපිට ටිකක් ඉඩපාඩු මේකට වැඩේට අවශ්‍ය නිසා. මේ විදිහට මැස්සෝ ටිකක් එල්ලිලා ඉන්න එක ගැටලුවක් නැහැ. එයාලා තැලෙන්නේ පොඩි වෙන්නේ නැති වෙන්න මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි මේ කෙළවරේ ඉඳලා වැඩේ පටන් ගමු. මේ කෙළවරේ අපි චූටි දුම් ස්වල්පයක් මේකට අල්ලා ගන්න ඕනේ. මේ මොකද ජනපදේ ටිකක් ශක්තිමත් ජනපදයක්. මම දැක්කම මේකේ පැණිත් හොඳින් පුරවලා තියෙනවා. ඉතින් ආක්‍රමණශීලී වැඩි ටිකක් මේ ජනපදේ. අපි මුලින්ම මේ කෙළවරේ තියෙන වදේ එළියට අරන් බලමු මොකද්ද තත්ත්වය කියලා. ඔබට දැන් පේනවා ඇති මේ වදවල ගැහැණු සතුන් වගේම මේ වගේ පිරිමි සතුන් දැක ගන්න පුළුවන්.
ඒ වගේම මේ වගේ හොඳ මැසි ගහණයක් තියෙන්න ඕනේ. ඔබ කට්ටි බෙදීමක් කරනවා නම් වද වහ ගන්න පුළුවන් ප්‍රමාණයට හොඳ මැසි ගහණයක් තියෙන්න ඕනේ. ඒ වගේම පිලා කීට අවස්ථා විශේෂයෙන්ම පිලා අවස්ථා සහ කීට අවස්ථා තියෙන්න ඕනේ. දැන් මේ ජනපදයේ මේ කොටසේ ඔබට පේනවා ඇති. මේ කොටසේ පිලා සහ කීට අවස්ථා එන්න මේ තැන්වල කීට අවස්ථා තියෙනවා. ඒ වගේම මේ සම්පූර්ණ පිලා අවස්ථා තමයි දැක ගන්න හම්බෙන්නේ. ඒ වගේම පැණිදාරය හොඳින් තියෙන්න ඕනේ. පරාගධාරය හොඳින් තියෙන්න ඕනේ. දැන් මේකේ හොඳින් එම අවස්ථා සියල්ලම දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ තමයි දැන් මේකෙදී අපි වෙන් කරන්නේ රැජින රහිත කොටසක්. රැජින ඉන්නවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද රැජින ඉන්න කොටස වෙන් කරොත් අපිට 16 පෙට්ටියක ඒක අවාසියක් වෙනවා. මේ අවස්ථාවේ රැජින සහිත කොටස ඉතුරු වෙන්න රැජින රහිත කොටස තමයි අපි වෙන් කිරීමක් කරන්නේ. මොකද අපි මේකෙන් කට්ටි කීපයක් බෙදන්න බලාපොරොත්තුවක් නැහැ. එක කට්ටියක් තමයි දැනට බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ කොටසේ රැජින ඉන්නවද කියන එක අපි බලමු. මේ කොටසේ පිරිමි කෝෂ දැක ගැනීමේ හැකියාවක් නැහැ. මේ වදේ මම පිරිමි කෝෂ ඉදිරියේදී පෙන්වන්න මෙන්න මෙතන එක පිරිමි කෝෂයක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේ පිරිමි සතුන් දැක ගන්න පුළුවන්. මේ ඉන්න පිරිමි සතුන්. ඒ වගේම ගෑනු සතුන් විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මෙන්න මේ කොටස ඔබට පේනවත් දන්න මෙන්න මෙතන දැන් මේ වගේ ස්ථාන තමයි මෙයාලා රැජින කෝෂ හදන්න යොදාගන්නේ. මේ වගේ තැන්වල සාමාන්‍යයෙන් ඊට අවස්ථා තියෙන්න ඕනේ. මේකේ අපිට දැක ගන්න පුළුවන් දවස් දෙකේ වගේ ඊට අවස්ථා මේ කොටසේ. එතකොට මේ වදේ කට්ටි බෙදීමක් සඳහා ඊටාම සුදුසු වදයක්. මොකද මේකේ පැණිදාරය හොඳින් තියෙනවා. ඒ වගේම පරාගධාරය හොඳින් තියෙනවා. ඒ වගේම බිත්තර පිලා කීට අවස්ථා හොඳින් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි මේකෙදි කීට අවස්ථා ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. කීට අවස්ථා විශේෂයෙන්ම තියෙන්න ඕනේ. මොකද මෙයාලා දැන් කට්ටි බෙදීමක් කරාට පස්සේ මේ කීටෙක් තෝරගෙන තමයි රැජින කෝෂ ගොඩනගන්නේ. ඉතින් කීට අවස්ථා නොමැති වුණොත් ඔබේ ඒ ප්‍රයත්නය අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ පහළ කොටස් වල කීට අවස්ථා විශේෂයෙන්ම දවස් දෙකේ තුනේ වගේ කීට අවස්ථා තියෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. දැන් මේ කොටසේ අපිට රැජින දෙක ගන්න හැකියාවක් නැහැ. එතකොට අපිට මේ කොටස පුළුවන් අපිට මේ පෙට්ටියට ඇතුල් කරගන්න. අපි මේකෙදිත් මේ පෙට්ටියේ කට තියෙන පැත්තේ තමයි වද ටික අපි දා ගන්න ඕනේ. ඒකත් සිහි තබා ගන්න. හරි. අපි වද 3ක් වගේ තමයි වෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට හොඳින් පිලා කීට අවස්ථා තියෙන වද 3ක්, වද 2ක් සහ පිරිමි කෝෂ තියෙන වදයක් අනිවාර්යයෙන්ම මේකට ඇතුළත් කරන්න මතක තියාගන්න. ඒ වගේම මේ කොටසට අපි රැජින ඇතුල් කරගන්නේ නැහැ. රැජින ඇතුල් කරගත්තොත් ඉතුරු කොටසේ රැජින කෝෂ විශාල ප්‍රමාණයක් සකස් කරනවා. එතකොට අපිට 16 පෙට්ටියෙන් කරගන්න බලාපොරොත්තු වෙන දේ කරගන්න බැරුව යනවා. ඒ කොටසුත් කට්ටි බෙදලා අපිට 16 පෙට්ටිය වැඩ අවසන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වදෙත් ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. මොකද පිලා අවස්ථා හොඳින් තියෙනවා. පිලා අවස්ථා සහ කීට අවස්ථා හොඳින් දැක ගන්න පුළුවන්. එතකොට මේ වගේ වදයක දැන් මේ පිලා අවස්ථාවල ප්‍රයෝජනය තමයි මෙහෙකාර බිඟුන්ගේ අවශ්‍යතාවය. ඒ කියන්නේ මේ පිලා කෝෂ වලින් බිහි වෙන මෙහෙකාර බිඟුන් තමයි
මේ ඉතුරු පැටව් රැක ගැනීම සහ විශේෂයෙන්ම රාජජලි නිෂ්පාදනය සිදු කරන්නේ මේ තරුණ බිඟුන්. ඉතින් මේ තරුණ බිඟුන් අනිවාර්යයෙන්ම කට්ටි බෙදීමකදී ජනපදයේ සිටිය යුතුම කොටසක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳත් ඔබ සැලකිලිමත් වෙන්න. අපි බලමු මේ කොටසෙත් රැජින ඉන්නවද කියන එක. මේ කොටසෙත් අපිට රැජින දැක ගැනීමේ හැකියාවක් නැහැ. එනිසා අපි මේ කොටසත් එකතු කරගමු. අපි මේ වද එකිනෙක ලං කර ගන්නකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේ වදවල මේ කොටස් වලට මැස්සන් අහු වෙලා මිය යන්න පුළුවන්. එතකොට මැස්සෝ කලබලකාරී වෙනවා. ඒ නිසා ඒසේ නොවන ආකාරයට වග බලා ගන්න. හොඳින් රාමු ලං කරලා දාන්න ඕනේ. නැත්තම් මෙයාලගේ මේ බිඟු පරතරය වෙනස් වෙලා වද එකිනෙක අලවන්න බලනවා. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි මේ පැත්තෙන් අපි බලමු. මේ පැත්තේ කොටසක් එළියට අරගෙන පැත්තේ බෙදුල් ලෑල්ලක් තියෙනවා. ඒ බෙදුල් ලෑල්ල කෙලවරට කරලා මේ ස්ට්‍රාම අපි ඉවත් කරගමු. ඊපස්සේ අපි මේ කෙලවරේ තියෙන වදේ පොඩ්ඩක් එළියට අරන් බලමු. අද තත්ත්වය කියලා. දැන් මේ වදේ ගත්තොත් මේ වදේ මේ කොටස් වල පිරිමි සත්තුන්ගේ කෝෂ අපිට දැක ගන්න පුළුවන් බහුතරයක් පිරිමි සත්තුන්ගේ කෝෂ තියෙනවා. මෙතන පිරිමි සත්තුන්ගේ කෝෂ. ඒකට මේ වදෙත් අපිට ඇතුළත් කර ගැනීම සුදුසුයි. පිරිමි සත්තුන්ගේ කෝෂවල තියෙන ලක්ෂණ තමයි මේක වදෙන් එළියට නිරා ඇවිල්ලා තියෙනවා. ගෑනු සත්තුන්ගේ කෝෂ වලට සාපේක්ෂව. ඒ වගේම පිරිමි සත්තුන්ගේ කෝෂ මෝරන විට මේ වගේ උඩ තිතක් දැක ගන්න පුළුවන් කෝෂේ උඩ කෙළවරේ. ඒ වගේම තද පාටින් යුක්තයි ගොඩක් වෙලාවට පිරිමි සත්තුන්ගේ කෝෂවල පියන්. මේ වගේ ලක්ෂණ වලින් අපිට පිරිමි සත්තුන්ගේ කෝෂ හඳුනා ගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම පිරිමි සත්තුන්ගේ කෝෂ සහ පිරිමි සත්තු ජනපදේ අපි කට්ටි බෙදෙන කොටසට ඇතුළත් කර ගැනීම කළ යුතු වෙනවා. අපි බලමු මේ කොටසේ රැජින ඉන්නවද කියන එක. මේ කොටසේ රැජින නම් දැක ගන්න හැකියාවක් නැහැ. මේ තැන් වල පිරිමි සත්තු ඉන්නවා. ඒ වගේම ගෑනු සත්තුත් බහුතරයක් ඉන්නවා හොඳින් වදේ වහගෙන. බහුතරයක් තියෙන්නේ පිරිමි සත්තුන්ගේ කෝෂ. ඒ නිසා මම තීරණය කරනවා මේ වදෙත් අපේ කට්ටි බෙදීම සඳහා ඒ කට්ටිය සඳහා යොදා ගන්න. අපි මේකට අපි බෙදුල් ලෑල්ල යොදා ගන්න ඕනේ. මේ විදිහට අපිට බෙදුල් ලෑල්ල යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊතුරු රාමු ටික මේකට එකතු කරගමු.
මේකෙදී අපි රැජින බිහි වෙලා බිහි වෙන තෙක් අපි හිස්රාමුවක් බෙදුල් ලෑල්ලට මෙපිටින් යොදන්නේ නැහැ. මොකද මෙයාලගේ උෂ්ණත්වය පවත්වාගෙන යන්න එක ගැටලුවක් වෙන්න පුළුවන් නිසා මේ ආකාරයෙන් තමයි අපි යොදන්නේ බෙදුල් ලෑල්ල. රැජින බිහි වුණාට පස්සේ අපිට පුළුවන් තව රාමුවක් එයාලට ලබා දෙන්න. හරි. එහෙමනම් අපි අද දවසේ කට්ටි බෙදා ගැනීම සිදු කරලා අවසන්. මේ තියෙන්නේ ඉතුරු කොටස අපේ රාමු 16 පෙට්ටිය. මේක අපිට තවදුරටත් වර්ධනය කරගනිමින් තව ජනාවාස කීපයකට කට්ටි බෙදා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේකේ රැජින ඉවත් කිරීම සිදු නොකළේ මේකේ රැජින හොඳින් බිත්තර දාන සරු රැජිනක් මේ ජනපදයේ ඉන්නේ. ඒ වගේම රැජින ඉවත් කිරීමක් සිදු කළොත් මේ ජනපදයේ ඉතුරු වද සියල්ලගේම රැජින කෝෂ සෑදීම මෙයාලා සිදු කරනවා. එතකොට මේ 16 පෙට්ටියෙන් අපි බලාපොරොත්තු වෙන කාර්යය කරගැනීමේ හැකියාවක් නැහැ. මේක රාමු 8 පෙට්ටිය කට්ටි බෙදීමකදී වෙනස් වෙනවා. මම රාමු 8 පෙට්ටිය රැජින කෝෂ රහිත ඝනාවාසයක් කට්ටි බෙදන්නේ කොහොමද කියලා කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් මම මේ උඩින් දාන්නම් එකත් බලන්න. ඒකයි මේකයි අතර යම්කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේකෙදි අපි දැන් ඉතුරු රාමු ටික දාලා මේ ජනපදයේ නැවත වසා තබමු. මේකට අපි රාමුවක් දීලා බෙදුල් ලෑල්ල දානවා. මේ වද බඳින විදිහට අපිට රාමු එකින් එක පන්නලා බෙදුල් ලෑල්ල දා ගන්න පුළුවන්. මේ විදිහට දෙපැත්තටම අපි හිස් රාමු දෙකක් දාලා බෙදුල් ලෑල්ල දාගමු. ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු රාමු ටික මේකට යොදා ගන්න. ඒකට ජනපදයේ හැමතිස්සෙම හැම වෙලෙම කටට කෙලින් තියෙන පරිදි තමයි ජනපදයේ මූලික හරය පිහිටුවා ගන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට දෙපැත්තට අපිට එකින් එක වද බඳවා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට අපි රාමු සියල්ලම ඇතුළත් කරගෙන අපි මේක වසා ගමු. දැන් අපි මේ රැජින නොමැතිව කට්ටි බෙදපු කොටස මේ ඝනාවාසයෙන් අවම වශයෙන් මීටර් 300ක් 400ක්වත් දුරකට රැගෙන යා යුතුයි. ඒ රැගෙන යාමේදී ප්‍රවාහනයේදී ඔබ සැලකිලිමත් වෙන්න මේ ඝනාවාසයේ වැඩිපුර චලනය නොවන ආකාරයට බොහොම ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඒ වගේම හොඳ පරිසරයක ස්ථානගත කරන්නත් අමතක කරන්න එපා. එතකොට මේකේ දැන් ඉදිරි සති කිහිපය ඇතුළත මේ ඝනාවාසයේ රැජින කෝෂ සකස් කරන අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මම මේ වීඩියෝ එක ඉදිරියට ඔබට ඒ ටික රැගෙන එන්නම්. ඊට පස්සේ රැජින බිහි වෙලා මේ ඝනාවාසයේ බිත්තර දාලා රැජින යථා තත්ත්වයටපත් වෙලා බිත්තර දාලා ජනාවාසයේ නැවත සක්‍රිය තත්ත්වයට එන අවස්ථාව දක්වා මේ වීඩියෝ එක රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා. හරි, එහෙනම් ඒ කොටස අපි ඊළඟ සතියේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙමු. මේ වීඩියෝ එකේම ඉදිරියට මම මේ කොටස එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි ගිය සතියේ කට්ටි බෙදාගෙන අරන් ආපු ජනපදයේ ළඟට තමයි අද ඇවිල්ලා ඉන්නේ. දැන් මේ වෙනකොට හරියටම සතියක් වෙනවා මේ ජනපදයට අපි රැජින රහිත කොටසක් තමයි අරන් ආවේ. හොඳට බීතර පීලා කීට අවස්ථා තියෙන මැස්සන් හොඳින් ඉන්න ජනපද කොටසක්. ඉතින් අපි බලමු මේකේ දැන් තත්ත්වය මොකක්ද කියලා. මෙයාලා රැජින කෝෂ හදලාද මොකක්ද මේකේ තත්ත්වය කියලා අපි චුට්ටක් විවෘත කරලා බලමු. දැන් අපිට පේනවා ඇති මේ ඉහළත් පිරිමැස්සෝ එහෙම ඉන්නවා. අපි පිරිමැස්සෝ ඉන්න නිසා තමයි මේ ජනපදයේ කට්ටි බෙදීමකට ලක් කරේ. අපි බලමු මෙයාලා රැජින කෝෂ ගොඩනගලා තියෙනවද මොකක්ද ඒකේ තත්ත්වය කියලා. අපි මැදවදී අරගෙන බලමු.
ඉතින් මේ රාමුව චුට්ටක් මේ පෙට්ටියට හිරගතියක් තියෙනවා. මේ රාමුව පසකට කරලා මැද රාමුව පොඩ්ඩක් අරන් බලමු මොකද්ද තත්ත්වය කියලා. දැන් මේක ඔබට පේනවා ඇති මෙන්න මේ ස්ථානේ මෙයාල රැජින කෝෂයක් ගොඩනගලා තියෙනවා. රැජින කෝෂයක් ගොඩනගලා පියන් වහලා තියෙනවා. මෙන්න මේ ස්ථානේ මේකේ පැණිදාරේ පරාගධාරයත් නිසි පරිදි මෙයාලා පවත්වාගෙන යනවා. තවමත් පිලා අවස්ථාත් හොඳින් තියෙනවා. ඉතින් ඉදිරි සති කීපය තුළ මේ ජනපදේ නව රැජිනක් බිහි වෙලා බිත්තර දැමීම ආරම්භ කරයි. අපි බලමු ඊළඟ වදෙත් එළියට අරගෙන කොහොමද තත්ත්වය කියලා. මේ වගේ රැජින කෝෂ සහිත ගණාවාසයක මැස්සන් තරමක් ආක්‍රමණශීලී වෙනවා. මොකද රැජින කෝෂ වලට ආරක්ෂාව සපයන්න ඕනේ යාලා. රැජිනක් නැති වුණොත් එයාලට පැවැත්මක් නැති වෙනවා එතනින් එහාට මේ ජනපදයේ තුල. මෙතනත් රැජින කෝෂයක් ගොඩනගමින් තියෙනවා. නමුත් ඒකේ මං හිතන්නේ රැජින කීටෙක් ඇති කියලා. මොකද පහළට ගොඩනගලා තියෙන්නේ මේ වෙන විට සතියක් පමණ වෙන නිසා පියන් වස වැසිය යුතුයි. එතකොට අපිට අර රැජින කෝෂය ගැන තමයි බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. මේ රැජින කෝෂය ගොඩක් දුරට සාර්ථක වෙන එකක් නෑ. මේකේ මැස්සන් හොඳින් ඉන්නවා ඔබට පේනවා ඇති. ඒ වගේම මේ පිලා අවස්ථාත් හොඳින් තියෙනවා. ඒ කියන්නේ මම ඔබට පැවසුවා කලිනුත් මීට කලිනුත් තරුණ මැස්සන් ගෙන් සමන්විත යුතුයි ජනපදයේ ඉදිරියට හොඳින් නඩත්තු වෙන්න නම්. ඉතින් මේ පිලවුන්ගෙන් බිහි වෙන තරුණ මැස්සන් ජනපදයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යයි. මේවා අපි තිබ්බ ආකාරයටම කිට්ටු කරලා තියන්න ඕනේ. මේ කොටසත් ඔකටත් පරීක්ෂා කිරීමක් කරමු. ගොඩක් දුරට මේකේ මේ උලල් ලෑල්ලට අලවලා තියෙනවා එක කොටසක්. මේ කොටස ඇත්තටම පිරිමි කෝෂ තමයි දකින්න හම්බෙන්නේ. මෙන්න මේ කොටසේ මේ තියෙන පිරිමි කෝෂ. ඒ වගේම පිරිමි සතුන් අපිට ටිකක් බහුලව දැන් දැක ගන්න පුළුවන්. සමහර මේ කොටසේ තිබ්බ පිරිමි කෝෂවල හිටපු සතුන් මේ වෙනකොට බිහි වෙලා තියෙන නිසා මේ කොටසේ රැජින කෝෂ දැක ගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ ප්‍රදේශවල රැජින කෝෂ ගොඩ නගලා තියෙනවා, ගොඩ නගමින් තියෙනවා. නමුත් මේ රැජින කීටයින් සිටීමට හැකියාවක් නැහැ. ඉතින් අර රැජින කෝෂය ගැන තමයි අපිට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. මේ කොටස ඇත්තටම මේ ගොඩක් දුරට සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද මේ ජනපදේ හොඳට පැණිදාරේ පරාගධාරේ වගේම මැස්සන් ගහණේ හොඳින් තිබෙන නිසා කිසිම ගැටලුවකින් තොරව මේ රැජින බිහි වෙලා පට්ටි වැටිලා බිත්තර දැමීමේ කටයුතු ආරම්භ කරයි කියලා විශ්වාස කරනවා. අපි තව සති දෙකකින් පමණ බලමු මේ ජනපදේ තත්ත්වය කොහොමද කියලා. මේකේ රැජින කෝෂයක් තියෙන නිසා අපි මේකට තව වදයක් බඳින්න අවස්ථාව සලසන්න ඕන නිසා තව රාමුවක් මම මේකට යොදා ගන්නවා මේ පැත්තට. එතකොට නව වදයක් යාලට රැජින බිහි වෙන තෙක් සකසා ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට බෙදුල් ලෑල්ල දාලා මේක සීමා කරනවා. ඊට පස්සේ අපි ඊතුරු රාමු ටික දාගමු. මේ වගේ වද 3ක් වගේ එක කට්ටි බෙදපු ජනපදයක රැජින කෝෂ කිහිපයක් තිබෙන අවස්ථාවක විතරම රැජින කෝෂ 2ක් 3ක් වගේ තියෙනවා නම් රැජින කෝෂ ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ඉන්න ගහණයත් එක්ක මුලින්ම බිහි වෙන රැජින
අනිත් රැජින කෝෂ විනාශ කිරීමකට ලක් කරනවා. එතකොට අපිට අමුතුවෙන් ඒ කෝෂ ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් රැජින කෝෂ 3කට වැඩිය අපි මේ වගේ බෙදපු කොටසක තියෙනවා නම් මෝරපු එක් රැජින කෝෂයක් සහ නොමේරු එක් රැජින කෝෂයක් ඉතුරු වෙන්න අනිත් රැජින කෝෂ ටික ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් මේ ගණාවාසයේ නම් ඇත්තටම එක රැජින කෝෂයයි තියෙන්නේ. ඒ නිසා අපිට රැජින කෝෂ ඉවත් කිරීම අවශ්‍යතාවයක් නැහැ. අපි මේක මේ විදිහට ගාඩ් පටිය මේ ආකාරයෙන් සීමා කරලා දාන්න අනිවාර්යෙන්. මේ විදිහට ගාඩ් පටිය සාමාන්‍යයෙන් කට අඟලක් පමණ ඇරෙන්න තිබ්බනම් ඇති. මොකද ගාඩ් පටිය සම්පූර්ණයෙන් ඇරලා තිබ්බොත් අපිට ඉටිපණු හානියට මේ ජනපදේ ලක් වෙන්න පුළුවන්. මැසි ගහණය ටිකක් අඩු නිසා. නමුත් ගාඩ් පටිය මේ ආකාරයෙන් දාලා තිබ්බහම අපිට ඉටිපණු හානිය අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගාඩ් පටිය දාලා තියන්නත් එපා. මොකද ගාඩ් පටිය දාලා තිබ්බොත් බිහි වෙන රැජිනට පට්ටි වැටීමට එළියට යන්න හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ගාඩ් පටිය දාලා තියන්නත් එපා. ගාඩ් පටිය ඇරලා තියන්නත් එපා. මේ ආකාරයට සීමා කරලා දාලා තියන්න ගාඩ් පටිය. මෙන්න මේ දේවල් ටික තමයි අද දවසේ කියන්න තියෙන්නේ. ඉතින් අපි තව සති දෙකකින් බලමු මේ වගේ මේ ජනපදේ මොකද්ද තත්ත්වේ? රැජිනක් බිහි වෙලා ඉන්නවද? රැජින බිත්තර දාලා තියෙනවද? ජනපදේ අපි මේ කරපු කට්ටි බෙදීම සාර්ථකද කියන එක අපි තව සති දෙකකින් බලමු. ඔන්න අපි මීට සති 3කට කලින් 16 පෙට්ටියෙන් කට්ටි බෙදාගෙන ගෙනාවු ජනපදේ තමයි මේ තියෙන්නේ. එතකොට කලින් මම ඔබට පෙන්නුවා මේකේ රැජින කෝෂ ගහලා තියෙනවා. ඉතින් අපි අද දවසේ බලමු මේකේ රැජින ඉන්නවද? රැජින බිත්තර දාලා තියෙනවද? මොකද්ද තත්ත්වය කියලා. අපි මේ කාල සීමාව තුළ මේ ජනපදයට අතිරේක ආහාර ලබා දුන්නා. මේ ලබා දුන්න භාජනයේ මේ පොල් කට්ට තියෙන්නේ. මේක ඉස්සෙල්ලාම ඉවත් කරගමු. අපි මේ මැද වදේ එළියට ගන්න උත්සාහ කරමු. අපිට හරියටම බලා ගන්න පුළුවන් රැජින බිත්තර දාලා තියෙනවද? මොකද කියන එක. මේ කෙළවරේ වදෙත් මම පොඩ්ඩක් එළියට ගන්නම්. මේ කෙළවරේ වදේ හොඳින් බිත්තර අවස්ථා දකින්න පුළුවන්. ඔබට මම පෙන්නන්නම් මේ පැත්තෙන්. මෙන්න මේ හරිය පේනවා ඇති ඔබට. හොඳින් බිත්තර අවස්ථා මේ වෙනකොට රැජින පට්ටි වැටිලා බිත්තර දාන්න පටන් ගන්න තියෙනවා. මේ මට රැජිනත් මේ වෙලාවේ පේනවා මේ ඉන්නේ අපේ රැජින. එන් පට්ටි වැටිලා බිත්තර දාන්න පටන් ගන්න තියෙන රැජින. මේ වදෙත් එළියට අරන් බලමු චුට්ටක්. ඔබට පේනවා ඇති දැන් මේකේ හොඳින් මැස්සෝ සිටිනවා. ඒ වගේම මේ ස්ථානයේ මේ කොටසේ හොඳ බ්‍රූඩ් එකක්. ඒ කියන්නේ හොඳ පිලා අවස්ථා සමූහයක් තියෙනවා. හොඳින් පැතිරුණු සක්‍රීය රැජිනකගේ ලක්ෂණ පෙන්වන පිලා අවස්ථා මේ කොටසේ දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි දැන් මේ රාමු 16 පෙට්ටියෙන් රැජින රහිතව තමයි මේ කොටස වෙන් කරගත්තේ. නමුත් කිසිම ගැටලුවක් වුණේ නැහැ. මේකේ අපි මේකේ එයාලා ගොඩනගලා තිබ්බෙත් එකම එක රැජින කෝෂයයි රැජින කෝෂ කීපයක් ගොඩනගලා තිබ්බට පියන් වහපු රැජින කෝෂයක් විදිහට අපි දැක්කේ එක රැජින කෝෂයයි. නමුත් ඒ රැජින කෝෂය මේ වෙන විට සාර්ථක වෙලා
රැජින බිත්තර දාන්න පටන් ගන්න තියෙනවා. මේක දැන් 4 වෙනි වදෙත් බැඳලා තියෙන නිසා මම මේ විදිහට අමතර රාමුවක් මේකට ඇතුළත් කරගන්නවා. අමතර රාමුවක් දාලා අපි බෙදුල් ලෑල්ල දාගමු. පස්සේ ඊටු රාමු ටික දාගත්තාම අපේ වැඩේ සම්පූර්ණයි. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ කට්ටි බෙදාගත්ත ජනපදයේ පිරිමි සතුන් ඉන්න නිසා රැජින පට්ටි වැටලා හිටියත් ගාඩ් පටිය වසා ගැනීම ගාඩ් පැටිය දමා ගැනීම කරන්න එපා. මේ ආකාරයට ගාඩ් පටිය අඟලක පමණ ඉඩක් හිටන විදිහට සීමා කරලා දාගත්තාම ප්‍රමාණවත්. ගාඩ් පටිය දමා ගැනීම කරන්න එපා. සිදුරු තියෙන පැත්තේ යට පැත්තට හිටින විදිහට දමා ගැනීම කරන්න එපා. ඔය ආකාරයෙන් තබා ගැනීම ප්‍රමාණවත්. තබා ගැනීම තමයි වඩාත්ම සුදුසු. මොකද පිරිමැස්සන් නැත්තම් පිරිමැස්සන්ට එළියට යෑමේ ගැටලු ඇති වෙලා ජනපදයේ මුණත් විනාශ වෙන්න පුළුවන්. මේ ආහාර ලබා දුන්න හොල්කට්ට නැවත ස්ථානගත කරගමු. මේ ජනපදයට තව සතියක් පමණ ආහාර ලබා දීමෙන් අපිට හොඳ තත්ත්වයේ මීමැසි ජනපදයක් වර්ධනය කර ගැනීම හැකියාව තියෙනවා. හරි. 16 පෙට්ටියෙන් ජනපදයක් රැජින රහිතව කට්ටි බෙදලා සාර්ථකව රැජිනක් හදාගෙන නව ජනපදයක් හදාගන්නේ කොහොමද කියන එක ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අද දවසේ සමුගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමුගෙන යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ මීමැස්සා channel එක YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් පහළ තියෙන comment box එකේ comment කරන්නත් අමතක කරන්න එපා කියන ඉල්ලීම කරමින් අද දවසේ ඔයාලා හැමෝගෙම සමුගන්නවා. මේ වගේම ලස්සන වීඩියෝ එකක් ආයෙත් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.